තිස්වසරක යුද්ධය අවසන් කිරීමේ මෙහෙයුමේ සේනාධිනායකයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ජාතික රණවිරු සැමරුම් උත්සවයේ සඳහා සහභාගී වීමට ඉල්ලීම් සිදු කළද එය ආණ්ඩු පාර්ශවය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. මෙවර රණවිරු උපහාර උළෙල් සඳහා රාජ්‍ය නායකයන් සහභාගී නොවන බවට ආරංචි වූ විගස ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ විසින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර ඇති බවයි අද දිනපතා පුවත්පතක් සඳහන් කරන්නේ. යුද්ධය නිම කළ යුද්ධයේ නායකත්වය ලබා දුන් සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාට රණවිරුවන් වෙත උපහාර දැක්වීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ලිඛිතව ඉල්ලා සිටි නමුත් එම අවස්ථාව ලබා නොදුන් බව ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණේ මහලේකම් සාගර කාර්යවසම් මහතා සඳහන් කර තිබෙනවා. හෙතෙම මේ බව සඳහන් කර සිට ඇත්තේ රණවිරු සැමරුම සම්බන්ධයෙන් පැවැත් වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි. සාගර කාර්යවසම් මහතා එහිදී සඳහන් කරලා තිබුණේ මේ වගේ අදහසක්. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ රටේ යුද්ධය සිදුවන කාලයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට රටේ දැවැන්ත වැඩවර්ජන මෙහෙවන්න හදලා යුද්ධයේ අවසානයේ පෙනිපෙනී තිබ්බ අවසානය අයවැය විවාදයේදී ආණ්ඩුව පරදවලා කුමන්ත්‍රණය කළා වළක්වන්න උත්සාහ දර පුද්ගලයෙක්. ඒ වගේම කැනඩාවේ දෙමළ ඩයස්පෝරාව මෙතුමාව ජනාධිපති කරන්න බොහෝ උදව් කළා. මේ ලංකාවේ ජනාධිපතිවරයා විදිහට විශාල වගකීමක් හා යුතුකමක් තියෙනවා රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න. කොහොම වුණත් ඊයේ දිනේ පැවැත් වූ ජාතික සැමරුම් උත්සවය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබා නොදුන් හේයින් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මෙන්ම විශ්‍රාමික විධායක හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව ඉදිරිපිට රණවිරු ස්මාරකය අසලදී රණවිරු සැමරුම පවත්වන්නත් කටයුතු යොදලා තිබ්බා.